හරිම මුලින්ම ලැබුවව 2026 වසර හැමෝටම තම තමන්ගේ හීනවලට යන්න පුළුවන් වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්දේ පළවෙනිම දවසේ කියන්න තියෙන එකම කාරණාව තමයි කවුරුත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරාට අපි හිතුවට ඒ දේ වෙන්නේ නැහැ. මොකක්ද වෙන්න ඕනේ? අපි තනියෙන් උතුරව ගන්න ඕනේ. ඒ කියන්නේ තම තමන්ගේ ටාගට් වලට තමන් වැඩ කරලා තමයි ඒ තැන් වලට යන්න ඕනේ. ඒක තමයි නියමම අවුරුද්දක අර්ථය කියලා කියන්නේ. අපි අලුත් අවුරුද්දක් එද්දි ඒක ජනවාරි 1 වෙනිදා දේවා අප්‍රේල් 14 ඕනෙකම් මං කියන්නේ. ඇඳුම් පැළඳුමින් අලුත් වුණාට මේ රූපෙන් අලුත් වුණාට ගෙවල් දොරවල් වලින් අලුත් වුණාට ඩක් නැහැ. අපේ ගුණධර්ම තියෙන එකම විදිහට නෑ. අපේ ඇටිටියුඩ් තියෙන එකම විදිහට නෑ. ඒ එහෙනම් අවුරුද්දකට තවත් අපි කරන්න ඕනේ මොකද්ද? ගිය අවුරුද්දේ තමන් අතින් වුණ වැරදි සියල්ල හදාගෙන ඒව හදාගෙන සහ ඉස්සරහට අලුත් දේවල් එකතු කරගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක හදාගන්න තමයි අලුත් අවුරුද්දක් කියන එක එන්නේ. ඉතින් ලබන මාසේ කියන්නේ පෙබරවාරි මාසේ සාමාන්‍ය පෙළ ලියන දුවදරුවන්ට තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. මම බෝඩ් එකේ දාලා තියෙනවා යාලට ප්‍රධාන විෂයන් 6ට අදාළව. මම කාණ්ඩ විෂයන් 3 දක්වලා නැහැ. ඒවා එක එක හරියට වෙනස් වෙන හින්දා ප්‍රධාන සබ්ජෙක්ට් 3ට අදාළව ජනවාරි මාසයේ ඇතුළත මොන වගේ වැඩක්ද කරන්න ඕනි කියන එක. එතකොට මේක ලකුණු 10 20 ඉන්න ළමයෙක්ට උනත් ලකුණු 70 වගේ ඉඳගෙන ඒකට යන්න තව ලකුණු ඕනේ කෙනෙකුට උනත් ඕනෙම අකුරක ඉන්න කෙනෙකුට, ඒ කියන්නේ S F C B A ඕනෙම අකුරක ඉන්න කෙනෙක්ට මේ ප්ලෑන් එක කොහොමත් අදාළ වෙනවා. තමන්ගේ ලකුණු 80කට 90කට වගේ උඩ ලකුණට රැයන්. අපි එහෙනම් වැඩි කතා නොකර බලමු අපේ ජනවාරි මාසේ O level paper එකට අදාළව මොකක්ද අපි කරගෙන යන්න ඕනේ ප්ලෑන් එක කියන එක. මුලින්ම මම මගේ සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්නම් ගණිතය. හරි, ගණිතේ ලකුණු අඩු එක්කෙනෙක් නම් මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ එකම දේ පාඩමින් පාඩමට පාස් පේපර්ස් කිරීම තමයි. පාඩමින් පාඩමට කියලා කියන්නේ මෙහෙමනේ. කෙටි ප්‍රශ්න ගත්තොත් සමහර පොත්වල තියෙනවා වර්ගීකරණය කරපු කෙටි ප්‍රශ්නක් තියෙනවා. අපි කියමු ඒව හම්බුන්නේ නැහැ කියලා කමන්නේ. ඔයා මුලින්ම ගන්න සාමාන්‍යයෙන් අලුත් සබ්ජෙක්ට් එක කියන සබ්ජෙක්ට් එක අලුත් වෙලා අලුත් සිලබස් තියෙන 2016 න් පස්සේ 16 ඕනේ අපි ගමු 2019 2019 න් පස්සේ 19 20 21 22 23 24 කියලා අවුරුදු 6ක් තියෙනවා. ඔන්න ඔය අවුරුදු 6 පාස් පේපර්ස් ටික අරගෙන කෙටි ප්‍රශ්න ටික ඉස්සෙල්ලා try කරන්න. පළවෙනියට 2019 කරන් කෙටි ප්‍රශ්න ටික try කරා. සමහර විට 5ක් හරියයි 6ක් හරියයි කමන්නේ. තමන් ඊට පස්සේ මාකින් එකක් ගත්තා. ඩවුන්ලෝඩ් කරන්නත් තියෙනවා, පොත්වලත් තියෙනවා, ඕන එක තියෙනවා මාකින් එක. අරගෙන මොකද්ද කරන්න ඕනේ? හරි ගිය ප්‍රශ්න දිහා බලන්නවත් ඕනේ නැහැ. කොහොම හරි ඒවා සාමාන්‍ය කනාවට හරි ගියා වෙන්න බෑනේ ගණන් පේපර් එක. කරන්න ඕනේ මොකද්ද? වැරදි ප්‍රශ්න පුළුවන් තරම්. නැවතේ ප්‍රශ්නයක් හම්බ වුණාම වැරදෙන්නේ නැති විදිහට ඒ ප්‍රශ්නේ ප්‍රැක්ටිස් වෙන එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ භාග ගණන් ටික ගන්නවා වෙනද 19 ඉඳලා 24 වෙනකන් තියෙන ගණන් 6 භාග ගණන් ටික ගන්නවා. භාග ටික අතරගෙන යනවා. කරගෙන යද්දි තේරෙනවා හැමදාම එන්නේ එකම දේ කියලා. එකතු කිරීම වෙන, අඩු කිරීම වෙන, ගුණ කිරීම වෙන, බෙදීම වෙන. ඔය හතරනේ. ප්‍රැක්ටිස් කරන් ගියාම භාග ගණනත් ගොඩ. ඒ වගේ පරිමිතිය, වර්ගඵලයේ, වටප්‍රස්ථාර, සම්භාවිතාව කරගෙන යන්න පුළුවන්. රචනා ගණන් කොහොමත් කරන්න පුළුවන්. ඒවා ඉතින් ඕනේ අවුරුද්දකගෙන ප්‍රතිශත ගාන කරා 19 ඉඳන් 24 වෙනකන් මාකින් එක තියනවා නම් ඒක බලුවා. එහෙම නැත්නම් මගේ YouTube channel එකේ මේ වෙද්දි බහුතරයක් පාඩම් වල. තව පාඩම් මං හිතන්නේ 3ක වගේ තමයි දාන්න තියෙන්නේ. ඒ තුනත් ලබන සතිය වගේ වෙද්දි වැටේ YouTube එකට. ඒ දැම්මහම සියලුම රචනා ප්‍රශ්න පත්‍රවල සහ කෙටි ප්‍රශ්න ඊට පස්සේ අර භාග පරිමිතිය වර්ගඵලය වගේ රචනා ප්‍රශ්න බහ ඒ සියල්ලගේම ඩිස්කෂන් YouTube channel එකේ තියෙනවා. ඕන කෙනෙක්ට ඒක බලලා මේ වැඩ ටික හදා ගන්න පුළුවන්. තියරි මොනවා හරි මතක නැහැ කියලා හිතන්න. Tamanට මතක නැහැ ප්‍රස්තාරයක් අන්න තියරිය මොකක්ද කියන්නේ. එහෙමනම් ওই ප්‍රස්තාර වීඩියෝ එකේ මුල් විනාඩි 5 නැත්තම් 10 විපරම විනාඩි 10 කියමු. විනාඩි 10 මතක් කරන්නේ ඒ පාඩමට අදාළ තියරි ටික. ඕන එකක් කියමු තමයි. හරි. ඒ කියන්නේ වීඩියෝ එකකින් බලනවා නම් එහෙම බලන්න, තමන්ගේ පොතක් තියෙනවා නම් ඒකින් බලලා තියරි ටික කොට දාගත්තා. පාඩමින් පාඩමට පාස් පේපර්ස් කරා. අපි උනත් ওই වැඩේ කොට දාගත්තේ ලකුණු සාමාන්‍ය ඇත්ත කතාව ලකුණු 40 ගානක හිටියමම අන්තිම වරේ ලකුණු 98කට 97කට වගේ ආවා. ඒ ආවේ එකම ප්ලෑන් එක තමයි මෙන්න මේ පාඩමින් පාඩමට පාස් පේපර්ස් කරපේ. හරි. ගණිතය ගැන කියන්න තියෙන ඉතල. ඊට අමතරව මේ ටික පොඩ්ඩක් ටයිම් බැලන්සින් ටික මේ ඔක්කොටම දාලා හදාගෙන යන්න. හරි. ඊළඟට මම යනවා සයන්ස් වලට, විද්‍යාවට. විද්‍යාව කරන්න තියෙන්නේ මෙච්චරයි. විද්‍යාව ඇත්ත කතාව ඔයාලට තියෙන ওই පාඩම් කොටස් තුනකට බෙදනවා. මොනවද? ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. ඉංග්‍රීසි වලින් කිව්වොත් බයොලොජි, කෙමිස්ට්‍රි and ෆිසික්ස්. මේක කරන්න ඕනේ. මම මේකේ පොඩි දෙයක් කියලා ඉන්නම්. මේකේ දවසකට එක පේපර් එකක් කරන්න හොඳටම ඇති. දවසකට කෙටි ප්‍රශ්න 25 නම් එහෙම. භාග ගාන නම් එහෙම. දවසකට එක කරන්නේ නැති. ඊට පස්සේ විද්‍යාව එහෙමයි මෙහෙම කරන්න ඕනේ. දවසකට බයෝ පාඩම් එකයි,
බයෝ පාඩම් එකයි, කෙමිස්ට්‍රි පාඩම් එකයි, ෆිසික්ස් පාඩම් එකයි. ඔයාලා මේ පාඩම් කරන ඒවාගෙන් අනිවාර්යෙන් එක්ක කෙටි ප්‍රශ්න 3ක් 4ක් එන්න පුළුවන්, නැත්නම් රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්, ව්‍යුහගත එකක් එන්න පුළුවන්. කොහොම හරි ඒ තියෙන ප්‍රශ්න ටිකක් හොයාගෙන එදා මේ පාඩම් කරපු පාඩම් තුනේ පාස් පේපර්ස් ටික කරන්න. MCQ හරි රචනා හරි මොනවා හරි. පේපර් එක කරලා ඉවරලා දවසකට එකක් කරන්න ගියද 19 නම් 19 20 නම් 20 එහෙම. ඒක කරායින් පස්සේ අපිට පුළුවන් මොකද්ද? මේ වගේ වැරදි මාකින් එකකින් බලාගෙන හදාගන්න. එතකොට මේ තුනට අදාළවත් හරි දැන් ස්ට්‍රක්චර් එකක් ගත්තාම ලියන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. අන්න ඒක තමයි මේ මාකින් එකක් බලාගෙන හදන්න ඕනේ දෙන්නේ. දවසකට පාඩම් තුනක් එතකොට බයොලොජි පාඩමයි, කෙමිස්ට්‍රි පාඩමයි, ෆිසික්ස් පාඩමයි. එතකොට සයන්ස් ප්ලෑන් එකත් ඕක තමයි. මේකක්වත් මම තනියෙන් හදපුවා නෙමෙයි. ඒක මුලින් මතක් කරන්න තිබ්බ එක. මේකක්වත් මුලින් හදපුවා නෙමෙයි. අපි ඒ කාලේ try කරපුවා සහ දැන් මම පෞද්ගලිකව දන්න ගුරුවරු කීප දෙනෙක්ගෙන් අහලා ලකුණු වැඩි කරගන්න මේ ටිකේ Tamanට කරන්න ඕනේ මොනවද කියන එක අහලා තමයි මේ සියලුම ප්ලෑන් හදලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට. ඉංග්‍රීසි වල මෙහෙමනේ. අර කතාවක් තියෙනවානේ ඉංග්‍රීසි ලියන්න ඕනේ මොකද්ද? ප්‍රශ්නෙන් උත්තරේ ගන්න. හරි. ප්‍රශ්නේ තියෙනවා ඒකෙන් ගන්න උත්තරේ. ඉංග්‍රීසි වල අපි ප්‍රැක්ටිස් කරපු විදිය තමයි question wise practice. එහෙම නැත්නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නේ try කරන එක. ඉංග්‍රීසි වල ඇත්ත කතාව අපි හිතමුකෝ papers දෙකක් තියෙනවානේ. පළවෙනි පේපරේ පළවෙනි ගාන එනවා පුළුවන් preposition වලින් හිතන්න. preposition වලින් එනවා. මූලික ටික තියෙන්නේ. හරි. වචන කීපයක් තියෙනවා. තේරුම දැනගත්තා නම් අදාළ වාක්‍යයට දාන්න තියෙන්නේ. මුලින්ම ඔයාලා පළවෙනි ප්‍රශ්නේ ගන්නවා. කරගෙන යනවා අවුරුදු 4ක 5ක විතර. 19 ඉඳන් 24ට කරන්නකො. ඒ ටික ඇති. ඊට පස්සේ එහෙම කරනවා. මුල් ප්‍රශ්න ටිකත් එහෙම කරනවා. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකට ගියාම මොනවද? මේකට අදාළව essay එකක් තියෙනවා. ඊට අමතරව මොනවද තියෙන්නේ? ස්ටෝරි එකක් තියෙනවා. තව ලෙටර් එකක් තියෙනවා. ඊට අමතරව chart එකක් තියෙනවා. ඒක බාර් chart එකක් වෙන්නත් පුළුවන්, pie chart එකක් වෙන්නත් පුළුවන්. මේ යෝනිය ප්‍රශ්නයක් වුණා මොකද්ද කරන්න තියෙන්නේ? question wise practice කරන්න. දැන් මේ item තුන මොකක්ද අර note එකක් තියෙනවා නේද? note එකක් හෝ notice එකක් තියෙනවා. notice එකක් තියෙනවා. මේ වහමෙදී ප්‍රශ්නෙම්ම තමයි උත්තරේ ගන්න තියෙන්නේ. හරි? ප්‍රශ්නේ තියෙනවා ඒකම වෙනස් කරලා උත්තරේ ලියනවා. අන්නේ ලියා ගන්න විදිහ ප්‍රැක්ටිස් කරන්න. දැන් chart එකක් ගත්තොත් ඕක ලියන්න ඕනේ වාක්‍ය තියෙනවා. ඇත්ත කතාව ඒවා ඉතින් ගොඩ නගා ගන්න බෑ. කටපාඩම් කරලා ලියන්න වෙන්නේ. ඒ හින්දා අන්නේ වාක්‍යයෙන් පොඩ්ඩක් මතක තියාගන්න මේ ටික. එතකොට ඉංග්‍රීසි වලත් අදාළ දේ තමයි question wise practice කරන්න. ප්‍රශ්නෙන් ප්‍රශ්න ගත්තා හදාගෙන ගියා. දවසකට එක ප්‍රශ්නයක් කරගන්න පුළුවන් ඈ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ලෙටර් එකක් පුරුදු වෙනවා කියලා. ලෙටර් එකක් ගත්තාම 19 ඉඳන් 24ට එදා දවස් ඇතුළත බලුවම සාමාන්‍යයෙන් පැය 4න් 5න් වැඩේ කොට දා ගන්න පුළුවන්. ඒතකොට මෙතනම සම්පූර්ණ ලකුණු 10ක් 15ක් කොට දා ගන්න පුළුවන්. ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක එහෙමයි. ඊට පස්සේ බුද්ධ ධර්මය. සාමාන්‍යයෙන් O level paper එකේ ඒ O level exam එකට ගියාම හම්බෙන පළවෙනි paper එක තමයි බුද්ධ ධර්ම paper එක. බුද්ධ ධර්ම paper එකේ ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියන එක ගුරුවරු කීප දෙනෙක්ගෙන් අහලා බැලුවාම කියපු එකම කතාව තමයි මුලින්ම MCQ ටික හදාගන්න. හැමදාම අහන්නේ එක මේක. බුද්ධ චරිතයෙන් අහනවා ඊට පස්සේ ලංකාවේ බුදුදහම ගැන අහනවා ඊට අමතරව මේ ගාථා කීපයක් අහනවා. MCQ ටික හදාගන්න. සාමාන්‍යයෙන් 2016 ඉඳන් හරි ගමන්නේ MCQ කියන්නේ ඉතින් MCQ මෙතන කීයද තියෙන්නේ 25 නේ තියෙන්නේ. MCQ 25 නෙමෙයි දවසකට 50ක් විතර හරි කරන්න පුළුවන් MCQ. 25 නෙමෙයි sorry 40ක් තියෙන්නේ MCQ 40ක්. දවසකට papers දෙකක් විතර කරන්න පුළුවන් MCQ. කරලා ඒ වගේ වැරදි ප්‍රශ්න ටික බලාගන්න. මොනවා හරි පොයින්ට් එකක් අමතකයි නම් ඒ පොයින්ට් එක කොල කැලලක ලියා ගන්න. එක්සෑම් එකට කලින් දවසේ බලාගෙන යන්න පුළුවන්. MCQ. ඊට පස්සේ ඔයාලා දන්නවා රචනා ප්‍රශ්නයක් විදියට ඔයාලගේ තියෙන ඔය ගාථා තියෙන එක. අර මට ඔක්කොම නම් මතක නැහැ. තියෙනවානේ උට්ටානමතෝ සතිමතෝ තියෙනවා. ඊට පස්සේ තව මොනවද ඔය වගේ තියෙනවා. ඔන්න ඔය ගාථා මම හිතන්නේ දෙකක් විතර අහනවා එක අවුරුද්දකට. සාමාන්‍යයෙන් අපිට ඒ ගාථා ටික හිතා ගන්නත් පුළුවන් කොහොමද? සාමාන්‍යයෙන් 23 24 papers ටික බැලුවාම මේ වගේ ඇවිල්ලා තියෙන තාම ආසන්න අවුරුදු කිහිපයක ඇවිල්ලා නැති ප්‍රශ්නයක් තමයි අනිවාර්යයෙන්ම මෙතෙන් දෙන්න ඕනේ ගාතාව. ඒක ඉතින් රිෆර් කරලා තමයි හිතා ගන්න මොන ගාතාව දෙන්න පුළුවන් කියලා. එකක් හිතා ගන්න එපා. සාමාන්‍යයෙන් ගාථා 4ක් විතර පාඩම් කරලා යන්න. මොකක් කීයද දන්නේ? ඊට පස්සේ සම්පූර්ණ කරන්නත් අහනවා මේ වාස්තවයෙන් කොහොමද ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශය කියලා අහනවා. ඒවා කටපාඩම් කරන් ගිහිල්ලා කොපි පේස්ට් කරන්න තියෙනවා. මේවත් එහෙම තමයි චරිත කතා. මම හිතන්නේ 10 11 සිලබස් එකටම චරිත කතා 4යි තියෙන්නේ. ඔය 4ෙම තියෙන සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ අහපු කෙනා ගැන මේ අවුරුද්දේ අහන්නේ නැහැ. එහෙනම් ගිය අවුරුද්දේ දෙන්නෙක් ගැන අහනවා නම් මේ අවුරුද්දේ ඉතුරු දෙන්න ගැන අහන්න. ඒ දෙන්නෙක් ගැන පාඩම් කරලා ඉන්න. එතකොට බුද්ධ ධර්මයේ කොට දාගන්න විදිහත් ඕක තමයි. ඊට පස්සේ නා සිංහල මේකට පස්සේ තියෙන පේපර් එකේ සිංහල මුලින්ම අපිට පුළුවන් සාහිත්‍ය මොනවද මම
මම දන්නේ නැහැ. ගද්‍ය තියෙනවා, පද්‍ය තියෙනවා. ඒ කියන්නේ ඡේද විදිහට තියෙන සාහිත්‍ය සංග්‍රහ තියෙනවා, කවි විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ අවුරුදු කීපේ ඇවිල්ලා නැති ඉතුරු වෙච්ච ප්‍රශ්න එව්ව වැඩිපුර පාඩම් කරන්න. මේවා එපා කියන්නේ නැහැ. මොකද හිස් තැඹුරු වුණා හරි එන්න පුළුවන්. සාමාන්‍යයෙන් විචාරයක් ලියන්න අදාළ කවි මුල් කවියට 4යි ඊට පස්සේ ඒකට 3යිද බෙදනවනේ. සාමාන්‍යයෙන් එක පාඩමකින් කවි 4ක් වගේ පාඩම් කරගන්න. ඊට අමතරව තමයි ඡේද ප්‍රශ්නයක් ලියනවා නම් සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම වෙන ඡේද මුළු පොතම ඕනේ නැහැ. සාමාන්‍ය උපමා තියනවා නම් ඒවා, අලංකාර තියනවා නම් ඒවා, අන්න ඒ වගේ පොඩි පොඩි ඡේද කැලේ ටික පාඩම් කරලා යන්න. ඒව දාලා සාහිත්‍ය පේපරේ කොහොමද ගොඩ දාගන්න පුළුවන්. ඊට අමතරව මේකෙම අර කතුවරු ඊට පස්සේ ලියපු යුගයන් කවුද මේකට උපකාර කරේ, මොකක් ගැනද කියවෙන්නේ, මොන යුගයේද, අන්න ඒ ටිකත් පොඩ්ඩක් පාඩම් කරගන්න. එතන අර මුල් ප්‍රශ්න ටික මතක හැටියට අහන්න ඉතින්. ඊට පස්සේ රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න කියලා කියන්නේ මේ රචනාවම නෙමෙයි. ඊට එහා ගියහම මොනවද තියෙන්නේ? රචනාවක් අහනවා. සාරාංශකරණයක් අහනවා. රාජකාරී ලිපියක් හෝ පෞද්ගලික ලිපියක් අහනවා. තව මොනවද ව්‍යාකරණ අහනවා. අන්න ඒ වගේ අහනවනේ. ඒකටත් ඉතින් මේක තමයි කරන්න තියෙන්නේ. රචනා ප්‍රශ්නයක් ගත්තාම අපි දන්නවා ලියන භාෂාවෙන් ලියන්න ඕනේ, වචන ගාන ඉක්මවන්න බෑ. ඊට පස්සේ ඒකට තව උපමා ඒ වගේ ඒවා පාවිච්චි කරොත් ලකුණු වැඩි වෙනවා. අන්න ඒ වගේ පොයින්ට් පොඩ්ඩක් බලලා රචනාවක් දෙකක් ලියලා ප්‍රැක්ටිස් කරන්න. සාරාංශයත් එහෙම තමයි. මේ වගේ ප්‍රශ්නෙන් ප්‍රශ්න ගත්තා අදාළ වගේ තමයි. දවසින් දවස හදාගෙන යන්නේ. ඊට පස්සේ ඒකෙත් MCQ. MCQ ඉතින් හැමදාම එකම තමයි අහන්නේ. සාමාන්‍යයෙන් පොත කියලා ප්‍රැක්ටිස් කරනගෙන MCQ 40න් 35ක් 36ක් විතරම කොට දාගන්න පුළුවන්. කිසි ගේමක් නැතුව. එහෙනම් MCQ ටිකක් මුලින්ම හදාගන්න. එතකොට සිංහල වැඩේත් එහෙම තමයි. කියාගෙන යනවා මොන හරි ලියා ගන්න ඕන ලියා ගන්න. අන්තිම මේන් සබ්ජෙක්ට් එක මම යනවා ඉතිහාසයට. ඉතිහාසය අපි දන්නවා පොත පිරෙන්නම රූප සටහන් දිනනවානේ. අර මේ මෙහෙම රූපයක් තියෙනවා දන්නවනේ. මොහොම කරන් ඉන්නේ. කවුද? ශ්‍රී වික්‍රමසාරි සිංහල රජතුමා. ඒක එක එක රූප තියෙනවා. අන්නේ රූප සටහන් දීලා මට මතක හිටියට රූප සටහන් 4ක් විතර අහනවා. රචනා පේපර් එකේ විතර. ඊට පස්සේ කෙටි පේපර් එකෙත් තව 2ක් විතර අහනවා. රූප සටහන් වලින්ම ලකුණු 12ක් 13ක් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ ඊඳ රූප සටහන් ටික බලා ගන්න කවුද කියලා විතරක් මතක තිබිලා බෑ. කවුද මොකද්ද වැදගත්කම ඊට පස්සේ අර මොන හරි නිපැයුම් කරුවා නම් මොකද්ද නිපදවුවේ මොන යුගයේ හිටපු කෙනෙක්ද අන්න ඒ ටික විස්තර මතක තියාගන්න රූපෙත් එක්ක. ඊට පස්සේ MCQ ඉතිහාසෙත් එහෙම තමයි හැමදාම අර වගේම පොදු රටාවේ MCQ වගේක් තියෙනවා හැමදාම අහන. හරි ඒ කියන්නේ මේ යුද්ධයේදී කවුද මේකේ පෙරමුණ ගත්තේ කීයක් මරුණද මොන රටේද තිබ්බේ කවුද උදව් කරේ ඔන්නවා MCQ විදියට යනවා. අවසාන විදියට සිතියම්. සිතියමුත් එහෙමනේ. ලංකා සිතියම් තියෙනවා ලෝක සිතියම් තියෙනවා. ලංකා සිතියම් මට මතක හැටියට 10 10 ඒකට 20ක් හම්බ වෙනවනේ 200. ඒතකොට 100න් ලකුණු 10ක් වගේ ගන්න පුළුවන් සිතියම් වල. සිතියම් වල ඉතින් හැමදාම අහන්නේ එකම දේ මොකද්ද? ත්‍රිකුණාමලයි මොනවද? යාපනය ඊට පස්සේ මල්ලතුය මොනවද? ඔය වැව් කීපයක් ගංගා කීපයක් පුරාණ රාජධානි ඒ වගේ ඒවා තමයි ලංකා සිතියමෙන් අහන්නේ. ලෝක සිතියමෙන් අහනවා ඉතින් රතු මුහුද, කළු මුහුද, කැස්පියන් මුහුද, ජාවා සුමාත්‍රා දූපත් ඊට පස්සේ ජපානය ඔන්න ඔය සෙට් එකක් අහනවා. ඒ ටික මූලික වශයෙන් මතක තියාගන්න. සාමාන්‍ය ඉස්කෝලේ ලකුණු ගන්න සිතියන් ටික බලුවහම මේකේ ලකුණු 18ක් 19ක්ම ගන්න පුළුවන් සිතියන් ටික. ඊට පස්සේ කවුරු හරි කෙනෙක්ට ඉතිහාසය අමතකයි නම් දැන් MCQ කරන්න උනා රචනා ප්‍රශ්න try කරලා බලන්නත් ඒක ඉතිහාසය මතක තියෙන්නේ වැටියෙන්නේ. මතක නැත්තම් පාඩම් කරන විදිහක් මම කියන්නම්. මේක ඉතින් හැමෝටම කරන්න ඕන දෙයක් නෙමෙයි. මුලින්ම ලංකාව. ලංකාවේ ගත්තාම තියෙන ඉතින් ලංකාවේ රාජධානි. සාමාන්‍යයෙන් මට මතක හැටියට අනුරාධපුරයෙන් පටන් ගෙන මහනුවර යුගයේ දක්වා එනවා. ඊට පස්සේ ගම්පොළ ගැන පොඩි හඳුන්වීම් ටිකක් තියෙනවා. ඒවා මුලින් පාඩම් කරගන්න. පාඩම් කරලා පස්සේ වෙන පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් කියන්නේ අනුරාධපුරේ මොකද උනේ? කවුද රජ කරේ? මොන යුගයේද? මොකද උනේ? කවුරු හින්දාද බිඳේ වරුනේ කියන එක හදාගන්න. ඊට පස්සේ පොළොන්නරු. ඔහොම මහනුවරට යනකම් හදාගන්න. සාමාන්‍යයෙන් මහනුවර කියන එක ඉතාලි වැදගත්. මොකද පාඩමම තියෙනවා මට මතක හැටියට මහනුවරගේ ලොකු කතාවක් තියෙනවා. ඒකෙන් මතක තියාගන්න. ලෝකෙ ගත්තාම ඉතින් ලෝක යුද්ධ තියෙනවා. ලෝක යුද්ධ තියෙනවා. ඊට පස්සේ අලුත් නිපදවීම් තියෙනවා. ඔන්න ඔය ටිකත් ගොඩ දාගන්න. ඔය ටික ගොඩ දාගත්ත කියලා කියන්නේ මේ සබ්ජෙක්ට් 6ටම මේ මේන් සබ්ජෙක්ට් 6ෙම 75ක් නෙමෙයි ලකුණු 90කට 100කට යන එක කිසි ගේමක් නැති වෙනවා. මොකද මේවා අපිත් ඒ කාලේ try කරපුවා වැඩි කාලයක් නෑ අවුරුදු 5ක් යන්නේ. අපි try කරපුවා සහ මේ
අඳුරන ගුරුවරු කීප දෙනෙක් ඇහුවාම මේ හැමෝම වගේ කියපු දේවල් තමයි මේ මේවා try කරන්න. ගණිතයෙන් මේ පාඩමින් පාඩමට past papers කියන්නේදී ඕනම ගුරුවරයෙක් කියන එක ලංකාවේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ටික කියන්නේදී past papers කරන්න කියලා තමයි. මොකද මේක පාඩම් කරන්න කියලා. හරි. වීඩියෝ එක ටිකක් දිග්ගැස්සෙන්නේ නැති කොහොම හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහගන්න. හරි. ඊට පස්සේ මේ ප්ලෑන් එක අදාළ වෙන්නේ ජනවාරි මාසෙට විතරයි. සාමාන්‍යයෙන් මේක අනිවාර්යෙන් කරන කෙනෙක් නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ගෲප් එකක ලින්ක් එකක් දාලා ඒකට ජොයින් වෙන්න. අපි දිනපතා මොකක් හරි උදව්වක් කරනවා සහ channel එකක් තියෙනවා අපේ WhatsApp. ඒකටත් ජොයින් වෙලා බලන්න පොඩි ෂෝට් නෝට්ස් කීපයක් එහෙම ලැබෙයි. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. නිකන් වීඩියෝ එක බලන්න අතර කරන්න එපා. මේක සතියක් try කරලා බලන්න. පේපර් කොහේ හරි ක්ලාස් වල හරි කරනවා නම් හිතා ගන්න බැරි විදිහට ලකුණු වැඩි වෙයි. සතියක් try කරමු. හරි. සති 4යි තියෙන්නේ. කොහොම හරි දවස් ගානින් ගත්තාම දවස් මං හිතන්නේ 45ක් වගේ තියෙන්නේ. දවස් 45ක් කියලා කියන්නේ පන්ති දවස් ගත්තොත් දවස් 5ක් යන්න දෙයි ඔබනේ. ටියුෂන් ක්ලාස් එකට යනවා නම් දැන් අපි ගණිතේ හිතුවොත් ගණිතේ දවස් 5යි. ඒ වගේ යන්න තියෙනවා. ඊට අමතරව අපේ channel එකෙන් තියෙන උදව්වක් පුළුවන් විදියට ගන්න. group එකේ ඕන කෙනෙක්ට message එකක් දාලා අහන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ පතනවා මේ මාසය ඇතුළත හොඳට තමයි exam එක ගොඩ දාගන්න කියලා.